ඔයාලා ඔප්ටිමස් ට්‍රාන්ස්ෆෝර්ම් වෙන වාහනය දැකලා ඇතිනේ නැත්තම් මෙන්න මේ ට්‍රක් එක දැකලා ඇතිනේ. ඉතින් මේ ට්‍රක් එක ඉස්සරහා නිල් පාටින් ගිනිදළු ගිහිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට අපිට වෙන කිසිම ට්‍රාන්ස්ෆෝමර් සීරීස් එක්ක මේ විදිහට ඔප්ටිමස් ගේ vehicle form එකේ මේ වගේ ෆ්ලේම්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. තනි රතු පාටින් තමයි වාහනේ ඉස්සරහා අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේකට හේතුව වුණේ ට්‍රාන්ස්ෆෝමර්ස් පළවෙනි ෆිල්ම් එක ෂූට් කරද්දී ඒ කාලේ ටෙක්නොලොජි එක අඩු නිසා මේ රතු පාට කියන වර්ණය කැමරාවට ෂූට් එකේදී අල්ලගන්න අමාරු වුණා. ඒකින්ද මේ ට්‍රක් එක ගොඩක් පැහැදිලිව කැමරාවට පේන්නේ නැතුව ගියා. මේක නිවැරදි කරගන්න තමයි ට්‍රක් එක ඉස්සරහින් නිල් පාටින් ෆිල්ම්ස් යවලා තියෙන්නේ. එතකොට කැමරාවට අල්ලගන්න පහසු වෙනවා. මේක මයිකල් බේම කියනවා අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට පස්සේ තාක්ෂණයේ දියුණු වෙනවත් එක්කම අපිට රතු පාට කලර් එක තියෙන වාහන ෆිල්ම් එකේ බලාගන්න පුළුවන් වුණා.